ඉතින් කාලයකට පස්සේ මම ලේදන් දෙන්න එතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් කමෙන්ට්ස් කරලා සහ මැසේජ් වලින් අහලා තිබ්බ කොහොමද කොරියාවේ ලේදන් දෙන්නේ කියලා. ඉතින් අපි ලේදන් දෙන එක බලලා බලන ගමන් කතා කරමු කොහොමද අවශ්‍ය වෙන්නේ මොනවාද මොන වගේ දේවල්ද ඇතුලේ කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ ලේදන් දෙන තැනට කියන්නේ හොන්හොරේ චිප්. හොන්හොරේ චිප්. ඉතින් මෙතන චොන්ජු වල තියෙන එකක්. මේක ඉරිදා වැඩ. ඉතින් ඉරිදා තමයි මම සාමාන්‍ය ලේදන් දෙන්නේ. මොකද අපි කාර්යබහුල නිසා අපිට හැමදාම වැඩ නිසා අපිට සතිය දිනවල මේකට යන්න අමාරුයි. ඉතින් ඕගොල්ලෝ ප්‍රදේශෙත් බලන්න ඉරිදා තියෙන ඇරලා තියෙන ඒවා කියනවා. පුළුවන් නම් කලින් කෝල් කරලා බුකින් එකක් එකක් දාලා යන එක තමයි වටින්නේ. මොකද නැත්තම් තදබද නිසා ඔයාලට ලේදන් දෙන්න බැරි වෙන්නත් පුළුවන් සහ දොර කියන්නේ මේ වහලා තියෙන්නත් පුළුවන් නිසා කකව හරි මැප් එකේ උගන්වන්නට මේ විදියට පේන හෙන්රියේ චිප් කියලා ගහපුවාම ඒකේ ඕපන් කරලා තියෙන වෙලාවල් ඔක්කොම වැටෙනවා. එහෙනම් අපි උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම නම්බර් එකක් ගන්න ඕන. මම ගත්තේ ඉල්බන් එක. මොකද මට ඒයක් කරන්න බැරි වුණා. ඔයගලන්ට කලින් ඒයක් කරොත් කෝල් කරලා හරි රෙඩ් කනේ ටැප් එකෙන් හරි ඔයගලන්ට පුළුවන් ඒයක් කියන නම්බර් එක ගන්න. ඊට පස්සේ මෙතන ඔයගලන්ට දෙන චොන්ජා මුන්ජින් එක කම්ප්ලීට් කරන්න ඕන. ඒකේ තියෙන සම්පූර්ණ ID කාඩ් එකේ තියෙන විදිහට ඔයගලන්ගේ නම හරියටම ගහලා ID කාඩ් නම්බර් එක ගහලා චොන්ජා මුන්ජින් සිචක් දුන්නාට පස්සේ ඔයගලන්ට පුළුවන් ඒ විස්තර ටික ඒ විදිහට පුරවන්න. මේකේ අහන්නේ ප්‍රශ්න එක එක රෝග සම්බන්ධව ඔයගලන්ගේ පාරම්පරික රෝග තියෙනවද? ඔයගොල්ලෝ කොහෙට ගිහිල්ලා තියෙනවද? නගරවලට ගිහිල්ලා තියෙනවද? විවිධ ප්‍රශ්න ටිකක් අහනවා. ඒක කියවලා ඒක next දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ නම් එක හෙදන් ඔප්ෂන් තමයි තියෙන්නේ. ඊට පස්සේ තොන්ගිහම් නිදා දීලා චෙචුල් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ වැඩේ කම්ප්ලීට්. ඉතින් මගේ නම්බරේ 13 වුණාට මට ගොඩක් වෙලාවක් බලන් ඉන්න උනා. ඉතින් කෝෆි එකක් එහෙම බීලා පොඩ්ඩක් බලන් හිටියා. ඕගොල්ලන්ට කරන්න හොඳම වැඩේ තමයි කෝල් කරලා බුක් කරලා යන එක. එකක් දාගෙන යන එක. එතකොට පොඩ්ඩක් ඕගොල්ලන්ගේ වෙලාව ඉතුරු වෙනවා. ඉතින් මම ටිකක් සාමාන්‍යයෙන් පැය භාගයකට වඩා බලන් හිටියා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ ඩෙන්ටිටි කාඩ් එක අරන් එන්න විතරයි. මෙයාට ඩෙන්ටිටි කාඩ් එක දීලා මුලින්ම ප්‍රෙෂර් චෙක් කරන්න ඕන. හෙරොප් චෙක් කරාට පස්සේ ඔයාගේ ප්‍රශ්න එකක් අහනවා. අර චොන්ජා මුන්ජින් එකේ තියෙන ප්‍රශ්න ටිකම තමයි අහන්නේ. බෙහෙත් බොනවද? මොන හරි ලෙඩ තියනවද? සීනි තියනවද? හොඳට කාලා දින්නේ? හොඳට නිදාගත්තද? ලංකාවට ගියාද? වෙන රටකට ගිහිල්ලා තියනවද? මැලේරියා තියෙන චියොක් එකකට ගිහිල්ලා තියන ඒ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඊට පස්සේ ඔයාගේ නම මෙතන අස්සම් කරන්න තියෙන ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන විදිහට. ඊට පස්සේ ඔයාගේ ලේ එකක් සෙට් කරලා ඔයාට ලේ දන් දෙනවට මේකෙන් gift card වගේ දේවල් දෙනවා. ඔයාට කැමති gift voucher එකක් නැත්නම් tag එකක් ගන්න පුළුවන්. මම ගත්තේ Pyonism coupon දෙකක්. මානමක වටින Pyonism coupon එකක් හම්බ වෙනවා. ඊට පස්සේ එහෙම මෙතන process එක ඉවරනාට පස්සේ වතුර එකක් එම හොඳට බීලා ලේ දෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. ලේ අපේ නම කියනකම්. ඉතින් මට කතා කරා මගේ වෙලාව හරි කියලා. එයා ලේ වර්ගෙත් නැවතත් චෙක් කරලා මගෙන් අහලා ලේ ගන්න එක තමයි කරේ. විනාඩි 10ක් වගේ ගියේ. ඊට පස්සේ මේ විදිහට ලේ ගත්තට පස්සේ අපිට තව විනාඩි 15ක් රෙස්ට් එකක් ගන්න ඕන මෙතන ඉඳලම. ඊට පස්සේ ඉතින් වැඩේ ඉවරයි. ඉතින් ලේදන් දෙන්නේ ඉවරයි. ටිකක් වෙලා පොලිමේ ඉන්නවා. මොකද මම ඒයක් කරේ නැති හින්දා. ඉතින් ඔයගොල්ලෝ කලින් බුක් කළා වුණා. ඉක්මනටම පොලිමේ ඉන්නේ නැතුව යන්න පුළුවන්. ලේ දෙන්න නම් විනාඩි 15ක් විතර තමයි ගියේ. ඊට
ඊට පස්සේ තව විනාඩි 15ක් විතර රෙස්ට් එකේ ඉඳලා දැන් එළියට ආවා. ඉතින් වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ ඔයගේ ඩෙන්ටිටි කාඩ් එක විතරයි. ඉතින් ඩෙන්ටිටි කාඩ් එක තිබ්බනම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ලේදන් දෙන්න පුළුවන්. ඉතින් මුලින්ම ඇවිල්ලා අර පොඩි චොංචා මුන්සෝ එකක් තියෙනවා චක්සන් කරලා. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් වගේ තියෙනවා. ඒක ඔයගලන්ට උත්තර දුන්නාම අවශ්‍ය කොහෙද ගියේ ගිහිල්ලා තියෙනවද ලේට තියෙනවද ඒ වගේ ප්‍රශ්නයක් අහන්න. ඒක උත්තර දුන්නාම මේ ඔයගලන්ට පුළුවන් ලේදන් දීම කරන්න.